පොල් ගෙඩියේ රොටිය හදාගන්න. හතර දෙන්න. වෙලට ගිහිල්ලා? වෙලට ගිහිල්ලා? ඊයේ කොතනද හදන්නේ? අර අතන හදන්න. ඊයේ එන්න පුළුවන්ද මට? පුළුවන්. මේක දෙලි කරන්නේ කොහොමද? බලන්න. අයියාලුනේ අද අපි රොටිය හදන්න යන්නේ. චූටි පොල් ගෙඩියක් වතුර තිබ්බ යාළුවනේ. මට හොඳ අදහසක් ආවා මුත්තම්මට කියලා මේ රොටියක් හදාගන්න. මුත්තම්මට කෑමක් හදා දෙන්න කිව්වොත් නම් ඉතින් කෑම ටක් ගාලා හදා දෙනවා. ගන්නත් වෙනවා යාළුවනේ. මට එච්චර පොල් ගන්නවත් බැහැ. දෙකින්ම අරගන්න. මම ගාද්දි නම් ඉතින් හෙට වෙයි. මම ඒක නිසා මුත්තම්මට කියලා ටක් ගාලා පොල් ටික ගාගත්තා. අම්මා ඉලපත් තරන් ආවා යාළුවනේ. අපි කුඹර ගිහිල්ලා රොටි පුච්චමු. එනයියන්. හැමදාම ඉතින් අපේ අත්තම්මගේ මැටි කුස්සියේනේ අපි රොටි හදන්නේ. මට අද වෙනසකටත් එක්ක කුඹරට ඇවිල්ලා මේ රොටි පුච්චන්න හිතුණා. නම් මේ දවස්වල නම් ඉතින් වැඩි ඒ වුණාට මං අම්මගේ මැටි ලිප උස්සන් ආවා. मंदिर संदलो तलसल पिल सतर कोना रन सरवयना रंग हल तुल इसी पुलन सुंदर मोहनु पेल अतरे किसी मदिन අම්මගේ ලුණු මිරිස් අද නයි කොච්චි දාලා තියෙන්නේ. සරයි. මුත්තම රොටි හදනකම් මම මේක සුපිරියට කොටා ගන්නවා. එහෙනම් කොටමු. कोलनि हनवदिना मोदु सीत गुणय दनुना මුත්තම රොටි පුච්චන්න ගත්ත යාළුවනේ. සුවඳේ බෑ. අද ඉතින් රොටි 4ක්ම පුච්චනවා ඉතින්. संदरसनी वातारो दिलेना කතින් පන්තියේ ලාව යාළුවනේ. ඊට පස්සේ අක්කා දෙලින්ම ආවේ අපේ රසම රස රොටි කන්න. तुरु हिस बबा वैसिनु पे तू रावे वन पस मले उप सेवनट नावे वन पस मले उप सेवनट नावे ලස්සන ගම්මානේ පිම්බර රන් මැණිකේ පහලේ සරම සර ලුණු මිරිසයි උණුවෙන් රොටියයි සුපිරි යාළුවනේ. අම්මා කතා කරලා තේකුත් දුන්නා. අපි ඒක දැන් බීලා යන්න තමයි හදන්නේ. අපි හැමෝටම දීලා මුත්තම්ම අන්තිමේට තමයි කෑවේ. මං ගිහින් එන්නම් බටාටායි. ඉක්මනින්ම මං හම්බ වෙන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බටාටායි.